මේ දිනවල ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන බෝල්ට් ඇනයාගේ ජාලියගේ චරිතය රඟපාන ජෙනට් ඇන්තනීට පසුගියදා සම්මානයක් හිමි වුණා. ඉතින් මේ ඔහු සමග කළ කතාබහයි. පසුගියදා 2026 ඒෂියා අමෙරිකන් සම්මාන උළෙලේදී හොඳම ටෙලිනාට්‍ය නළුවාට හිමි සම්මානය ඔබට හිමි වුණා. මුලින්ම ඒ ගැන යමක් කියමු. ඒ වෙනුවෙන් ඒ ආයතනයට වගේම ඒ සංවිධානය කළ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඒ සම්මානයෙන් මට හිමි වුණේ අනුෂ්ක රසාංජනද සිල්වා තිර රචනය සහ අධ්‍යක්ෂණය කළ පට්ටි ගෙදර ටෙලිනාට්‍යය වෙනුවෙනුයි. එම ටෙලිනාට්‍යය මම උපාලිගේ චරිතය රඟපෑවා. මාව විශ්වාස කරලා උපාලිගේ චරිතය දුන්න අනුෂ්ක මල්ලිට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මාත් එක්ක රංගනයේ දායක වුණ දිනක්ෂි සහ රෙබේකා දෙදෙනා නැත්නම් උපාලිගේ චරිතය මට සාර්ථකව රඟපාන්න ලැබෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි මේ ටෙලිනාට්‍යයේ රංගනයෙන් දායක වුණ හැම රංගන ශිල්පිනියෙකුටම හැම කාර්මික ශිල්පියෙකුටම ස්තුතිවන්ත වෙනවා. මට ලැබුණු සම්මානයක් නෙවෙයි මේක. මේ පට්ටි ගෙදර මුළු කණ්ඩායමටම ලැබුණු සම්මානයක්. පට්ටි ගෙදර උපාලි බොහෝ වෙලාවට කළු චරිතයක්. උපාලි ඔබට දැනෙන්නේ කොහොමද? උපාලි කියන්නේ ටිකක් කළු පැත්තට හුරුුණු චරිතයක් බව ඇත්ත. නමුත් උපාලිගේ චරිතය ඇතුලේ තියෙන පැතිකඩක් වන්නේ උපාලි එක ස්වරූපයකින් ඉන්නේ නැහැ. එක මොහොතේ ස්වරූප කිහිපයකට මාරු වෙනවා. එක මොහොතක බිරිඳට නිතරම කරදර කරන ගෙදර රණ්ඩු කරන සැමියෙක්. රහස්‍ය පෙමක් නාට්‍ය පුරා ගෙන යන පෙම්වතෙක්. එක මොහොතක ඒ සියලු දේ අමතක කරලා ආදරණීය පියෙක්. සහෝදරයන්ට සැලකූ මිනිසෙක්. මේ චරිතයේ මානුෂීය පැත්ත වගේම අමානුෂීය පැත්ත කතා කරනවා. උපාලි වගේ චරිතයක් කරන්න ටිකක් මහන්සි වෙන්න ඕනේ. එවැනි චරිතයකට දායක වෙන්න ලැබීම ගැන සතුටු වෙනවා. මේ දිනවල නියැලේ ඉන්න නිර්මාණ ගැන කතා කළොත් සිනමාපට දෙකකට රංගනයෙන් දායක වෙන බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම චාල්ක රණසූරිය අධ්‍යක්ෂණය කරන පෝරක එක මගුල් ගියක් නම් වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්නවා. මම වේදිකා නාට්‍යවලට හරි ආසයි. ඒක රංගන ජීවිතයට හොඳ පුහුණුවක්. වේදිකා නාට්‍ය දිනූපා අල්විස් සහ ආශා ලොකුවඩුගේ නිෂ්පාදනය කරනවා. වේදිකාව කියන්නේ කොහොමත් සුන්දර දෙයක්. ඒ අතර තවත් ටෙලිනාට්‍ය දෙකකට ආරාධනා ලැබුණා. ඒ පිටපත් දෙක මේ දිනවල කියවෙමින් ඉන්නවා. දිල්ෂාන් සාජන් බණ්ඩාර අධ්‍යක්ෂණය කරන බෝල්ට් ඇනයා ටෙලිනාට්‍යයේ ජෙනෙට් වෙනත්ම චරිතයක් රඟපානව නේද? ඔහුගේ නිර්මාණය බාරගනිද්දී උපාලිත් එක්ක ගත කරපු කාලේ ජාලියට එද්දී අමතක කරන්න සිදු වුණා. ඒ පිටපත ලියන්නේ චාලක රණසූරියයි. බෝල්ට් ඇනයක් කියන්නේ දිල්ෂාන් සජුන් බණ්ඩාරගේ කුළුදුල් අධ්‍යක්ෂණයයි. මේ හරිම පරිස්සමෙන් අතපත ගායුතු චරිතයක් බව මම තේරුම් ගත්තා. හොඳට පිටපත කියවෙමින් අධ්‍යක්ෂකවරයා හා රසිකයා සංගම මෙම චරිතය ගැන කතා කළා. උපාලි වගේම ජාලියත් මට පුරුදු චරිතයක් නෙවෙයි. ඒ චරිත දෙක මට ගොඩාක් ඈතයි. ජාලිය වෙන චරිත මේ සමාජයේ ඕන තරම් ඉන්නවා. මම දැකපු මට මුණ ගැසුණු ජාලියලා හිටියා. එයාලා හරිම සංවේදී සහ ආදරණීය මිනිස්සු. ඒ ජාලියලාගේ දුක සතුට ඒ හැඟීම පුංචි තිරයට ගේන මම උත්සාහ කළා. ජාලිය කියන්නේ මම හරිම ආසාවෙන් කරපු චරිතයක්. මේ වෙනුවෙන් මම ශහානි කහදවල නංගිව ආදරෙන් මතක් කරනවා. ඇයත් එක්ක නිර්මාණයකට දායක වුණ මුල්ම රංගනය මෙයයි. ඇය මට මේ චරිතය ගොඩනගා ගන්න ලොකු සහයෝගයක් දුන්නා. ඕනම චරිතයක් සාර්ථක වෙන්නේ අනෙක් රංගන ශිල්පීන් දක්වන සහයෝගය මතයි. ශහානි ඇතුළු අනිත් සියලුම රංගන ශිල්පීන්ගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ජෙනෙට්ගේ සැබෑ ජීවිතයේ දෙවෙනි මනමාලයාත් දුලංජන දිල්ෂාන් කියලායි ආරංචිය. ඔව් ඒකත් මට විශේෂයි. බෝල්ට් ඇනයා ටෙලිනාට්‍යයේ ජාලියගේ හොඳම යාළුවා විදියට රඟපාන්නේ දුලංජන. ඔහු මගේ ඇත්ත ජීවිතයේ දෙවෙනි මනමාලයයි. බෝල්ට් ඇනයා කතාවේ විවාහයේදී මුදු මාරු කරන දර්ශනයක් තිබුණා. එදා සැබෑ ජීවිතයේදීත් මට බිරිඳ සමග මුදු මාරු කරද්දී බිරිඳගේ මුද්ද තිබුණේ දුලංජන ළඟයි. ඒක මට විශේෂයි. ඔහු මගේ සැබෑ ජීවිතේ මගේ ළඟින් ඉන්න යාළුවෙක්. ජාලිය වගේ චරිතයකට සැබෑ මිතුරෙක් ඉන්න ඕනේ. මගේ හොඳම යාළුවෙක් එක එවැනි චරිතයක් කරන්න ලැබීමත් මගේ වාසනාවක්. පෝරක එක මගුල් ගියක් කවදා දැක බලා ගන්න පුළුවන් වේවිද? චාලක රණසූරියගේ පෝරක එක මගුල් ගියක් සැප්තැම්බර් 12 සහ 13 වෙනිදා බුරැල්ල නාමල් මාලිනී පුංචි තියටරයේදී වේදිකාගත වෙන්න නියමිතයි. මේ චාලක අයියා අතින් ලියවුණු හරි අපූර්ව කතාවක්. මේ දිනවල අපි ඒ වෙනුවෙන් පුහුණුවීම් වල නිරත වෙනවා. ජෙනෙට් කලාකරුවෙක් වීම පුංචි කාලේ දැකපු හීනයක්ද? ඔහු මගේ ආච්චිට මාව ගායකයෙක් වීමේ ලොකු හීනයක් තිබ්බා.
මගේ ජීවිතේ මගේ ළඟින්ම ඇසුරු කළේ මගේ ආච්චිවයි. පුංචි කාලේ ඉඳන් ආච්චි මගේ හොඳම යාළුවා වුණා. මගේ පවුල කලාවට සම්බන්ධයි. එයා ඒ කලාවට හරි ආදරෙයි. මගේ ආසාව වුණේ ගායකයෙක් වෙන්නයි. ගායකයෙක් වීමේ සිහිනය වෙනුවට මා රංගන ශිල්පියෙක් කළා. මම ඉගෙන ගත්තේ දෙහිවල එස්.එස්. ජයසිංහ විදුහලේ. පාසලේදීත් මම නළුවෙක්. මගේ අම්මයි තාත්තයි කවදාවත් රස්සාවක් කරන්න කිව්වේ නැහැ. එයාලට කවදාවත් මාව බරක් වුණේ නැහැ. මගේ මල්ලි නංගි මගේ ජීවිතය ඉවිසීමෙන් බලාගෙන හිටියා. මගේ බිරිඳ බුද්ධිකා කාබින්දි නර්තන ගුරුවරියක්. ඇයගෙන්ද මගේ කලා ජීවිතයට ලොකු සහයෝගයක් ලැබෙනවා. රංගන ජීවිතේ මම තාමත් බිඳුවේ ඉන්නේ. මට තව ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. මම තාමත් රංගනයට අලුත් කෙනෙක්. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවත වීඩියෝ නැරඹීම සඳහා subscribe බටන් එක හා bell බටන් එක click කරලා අපේ channel එක subscribe කරන්න.